කළානම් මේ සෑම අපිට උඩින් ඉන්න සෑම කෙනෙක්ම යුතුයකමක් තියෙනවා රණවිරුවන් ආරක්ෂා කිරීමට. වැඩි සෙල්ලම් කරන්න ආවොත් මුළු රණවිරුව පෙළගස්සලා රණවිරු සංවිධානයත් එක්ක සාකච්ඡා කළා කරන්න පුළුවන් පෙරලියක් අපි කරනවායි කියන එක මේ අයට අපි මතක් කරනවා. අර පැත්තේ කොළඹ ගිහිල්ලා ඒ පැත්තේ පහන් පත්තු කරනවා. අපිට පස්සියක් නැහැ සීපත් කරාට ඕන පැත්තක රට මත පහන් පත්තු කරමින් රණවිරුවන්ට අපාර කරන කණ්ඩායම් අපි පලාහරින්නට මේ රටෙන් අතු ගාලා දාන්නට ඉදිරියේදී අපි ක්‍රියා කරනවායි කියලා රණවිරුවන් විදිහට අපි මතක් කරනවා. එයා ඒක ඒකරාශී කරනවායි කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. රණවිරුවන් එක සෙල්ලම් කරේ මාවෙල්ලාගේ වහලා රණවිරුවන් එක සෙල්ලම් කරේ කවිති කොල්ලේ බස් බෝම්බේ ගහලා බස්සකට ගහලා ඒ සෙල්ලමට රණවිරුවෝ අපි දෙන්නේ නැහැ. පහකට වරමුණු මුදුන්පත් කරගත්තා ඒ දේශපාලන කුක්කට රණවිරුවන් පාගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම මේ ආතාවේ හිතපු යුදාමුකා රණවිරුවෙක් විදියට අවතාරයෙන් කරුකාම්බීවත්ෙන් අවතාරය කරනවා ඒ අයට. මට කියන්න තියෙන විශේෂයෙන් එච්චරයි. ඒ වගේම මගේ ස්තුති කතාව ඉදිරියට තිබුණේ මම ස්තුතිවන්ත වෙනවා කෝසල මැතිතුමනි ඔබතුමාට විශේෂයෙන්ම. ඒ වගේම ජාගුඩි මැතිතුමනි මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහලේ අධිකාරී පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ලට අධ්‍යාපන ශාස්ත්‍රයෙන් පැමිණි ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ලට සිවිල් ආරක්ෂක බලකායේ පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට සිවිල් ආරක්ෂක බලකායේ ඒ ආදරණීය සෙබළුන්ට ඒ ආදරණීය දුවදරුවන්ට ඒ වගේම එක්සත් පෙළ ව්‍යාපාර ඒ අයවලුන්ට විශාල කැපකිරීමක් කරා ඒ අය උදව් උපකාර කරා ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙමව්පියන්ට සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. නම් වශයෙන් මතක් කරන්න බැරි අමතක වුණ ඒ සියලු දෙනා සමාව මම ඉල්ලනවා. සියලුම දෙනාට ස්තුතියි කියමින් මගේ කතාව නිම කරනවා. ශ්‍රී ලංකා මාතෘ භූමියට ජය වේවා. ශ්‍රී ලංකා මාතෘ භූමිය ආරක්ෂා වේවා. ආදරණීය රණවිරුවන්ට නියම්සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.